අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ චක්‍රාස් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාලා හැමදාම මගෙන් අහන ගොඩක් ප්‍රශ්නවලට උත්තර ඔයාලටම හොයාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වීඩියෝ එකේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා. මුලින්ම බලමු චක්‍ර කියන්නේ මොනවද කියලා. චක්‍ර කියන්නේ අපේ ශරීරයේ තියෙන ශක්ති වට, එනර්ජි සෙන්ටර්ස් කියලා අපි කියන්නේ. අන්න ඒවා. මේවා යෝගික සම්ප්‍රදායන්, ඉන්දියානු බෞද්ධ සම්ප්‍රදායන් වලින් ආපු ආත්මික එහෙම නැත්නම් එනර්ජටික් විස්තරයන්. ඒ කියන්නේ ඔයාගේ මනසත්, හුස්මත්, හැඟීම් වල ශක්තියත්, ඔයාගේ ෆිසිකල් බොඩි කියන එකත් මේ හතරම එකට කනෙක්ට් වෙලා තියෙන මේන් පොයින්ට්ස්. ඉතින් චක්‍ර කීයක් තියෙනවද කියලා ගත්තොත් මූලිකව චක්‍ර 7ක් ගැන අපි කතා කරනවා. යෝගවල තියෙනවා චක්‍ර 114ක් තියෙනවා කියලා. නමුත් widely used එක 7 චක්‍ර සිස්ටම් එකක්. මීට අමතරව අපේ ඇඟේ තව ගොඩාක් චක්‍රස් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ චක්‍ර අපි ප්‍රධාන වශයෙන් කතා කරන හත තමයි root චක්‍ර, sacral චක්‍ර, solar plexus, heart චක්‍ර, throat චක්‍ර, third eye චක්‍ර සහ crown චක්‍ර. ඉතින් මේ චක්‍රස් වලට ඔයාලා දැකලා ඇති එක එක කලර්ස් දීලා තියෙනවා. මේ කලර්ස් ආවේ කොහෙන්ද? මේ පාට එන්න හේතුවක් තිබ්බද? දැන් අපි ඒ ගැන බලමු. මේ චක්‍රවලට කලර්ස් මූලිකවම මොඩර්න් යෝගා ඇන්ඩ් වෙස්ටර්න් ස්පිරිචුවල් කමියුනිටි එකෙන් තමයි ඩිවලොප් වෙලා තියෙන්නේ. අද වෙනකොට අපි මේ දකින කලර්ස් රේන්බෝ කලර් සිස්ටම් එකක් විදියට හදලා තියෙනවා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් කියන වර්ණ වලින්. ඉතින් මේවා ඕරා කලර්ස් වගේ එක්ස්ට්‍රැක්ට් නැහැ. මේවා සිම්බලික් කලර්ස්, එනර්ජි ක්වොලිටීස් රිප්‍රසන්ට් කරන්න තමයි බලපාන්නේ. මේවා ආවේ කොහෙන්ද? උපනිෂාද්ස්, Tantric scriptures, Western authors later added color system. New Age healing practices modernized it. ඔරිජිනල් ටෙක්ස්ට් වල මේ චක්‍රවලට කොහෙවත්ම පාටක් දීලා නැහැ. මේවා කාලෙත් එක්ක කලර් කෝඩඩ් සිස්ටම් එකක් විදියට තමයි පොපියුලර් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙහෙම කලර්ස් දෙන්න හේතු වෙච්ච සාධක මොනවාද කියලා. පළවෙනිම දේ තමයි එනර්ජි ෆ්‍රීකවන්සිස්. එහෙමත් නැත්නම් වයිබ්‍රේෂන්ස්. හැම පාටකම ෆ්‍රීකවන්සි එක වෙනස්. චක්‍ර එනර්ජි වල වයිබ්‍රේෂන් ලෙවල් එකට මැච් වෙන්න තමයි මේ යෝගා ෆිලොසොෆි එකේ මේ කලර්ස් දීලා තියෙන්නේ. උදාහරණයක් විදිහට රතු කියන පාට ගත්තොත් ග්‍රවුන්ඩින් වලට lowest vibration එකට අපි පාවිච්චි කරනවා. ඉතින් අපි ඒක නිසා red කියන කලර් එක root චක්‍ර වලට පාවිච්චි කරලා තියෙනවා. violet or white කියන එක සාමාන්‍යයෙන් අපි කියන අර සුදු පාට කියන්නේ මේ හැම පාටකින්ම හැදිච්ච කලර් එකක්. මේ හැම එකකම එකතුවක්. එතකොට ඒක highest vibration එකක්. ඉතින් ඒකෙන්ද අපි crown චක්‍රයකට violet or white කියන මේ කලර් එක පාවිච්චි කරනවා. ස්පිරිචුවැලිටි කියන දේ පෙන්වන්න. අන්න එහෙම තමයි පළවෙනියටම මේ කලර් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. මීට අමතරව තමයි ඉමෝෂනල් මීනින් වලට අනුවත් මේ කලර්ස් දීලා තියෙනවා. මේ කලර්ස් කියන්නේ mentally triggering emotions. රතු කියන එකෙන් අපිට ස්ථිරත්වය, බය නිදහස් කිරීම, ආරක්ෂාව වගේ දේවල් පෙන්눔 කරන්න පුළුවන්. ඔරෙන්ජ් ඒ කියන්නේ තැඹිලි පාටින් අපිට පුළුවන් ඉමෝෂනල් එනර්ජි, ක්‍රියේටිවිටි වගේ දේවල් පෙන්වන්න. yellow කියන කලර් එකෙන් අපිට personal power, confidence, ඒ වගේම green කියන කලර් එකෙන් love, healing, balance, blue කියන එකෙන් communication, truth, violet කියන එකෙන් spiritual awakening අපිට පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මේ emotional meaning psychology වලත් broad concepts වෙලා තියෙනවා. මීට අමතරව මේ colours and western new age system එක development එකක් වෙලා තියෙනවා. ඉතින් මීට අමතරව western new age system එකක development එකක් මතත් මේ colours ඇවිල්ලා තියෙනවා. original yogic text වල මේ colours mention කරලා නැහැ. color system එක later western teachers ලා develop කරලා තියෙනවා. කොහේ හරි symbol එකක් හෝ visual guide එකක් වගේ. ඒ නිසා meditation, healing, visualizations හරිම ලේසි වෙලා තියෙනවා. ඉතින් අපි conclusion එකක් විදියට බැලුවොත් මේ චක්‍ර colours දාලා තියෙන frequency match කරන්න, emotional healing එකක් ගන්න වගේම ලේසියෙන් visualize කරන්නත් spiritual symbolism එකක් විදියට කියලා අපිට හිතන්න පුළුවන්. අපි දැන් එක චක්‍රයකින් චක්‍රයක ටිකක් deeply කතා කරමු. පළවෙනියටම root චක්‍ර. අපි මූලාධාර චක්‍ර කියලාත් කියනවා. ඉතින් මේක තියෙන්නේ ඔයාගේ ස්පයින් කෝඩ් එකේ බේස් එකේ, base of spine පතුලේ.
මේකේ කලර් එක අපි දීලා තියෙනවා red රතු පාට. එලිමන්ට් එක earth. main energies තමයි survival, stability, safety, money, basic needs. ඒ කියන්නේ මේ චක්‍ර එක ඔයාගේ මූලික ශක්තියක්. ඔයාගේ ලෝකයේ ආරක්ෂාවෙන් පිරුණු එකක් කියලා ඔයාට ෆීල් වෙන්නේ ඔයාගේ මේ ෆිසිකල් ලයිෆ් බේස් එකෙන් ඔයාට දැනෙන්නේ මේ තුලින්. ඒ කියන්නේ money අර ෆිසිකල් දේවල් ඒ හැම එකක්ම ඔයාට දැනෙන්නේ මේ චක්‍ර එක තුලින්. ඉතින් අපි බලමු දැන් ඔයාගේ මේ රූට් චක්‍ර එක බැලන්ස් වෙලා තියෙනවා නම් ඔයාට දැනගන්න පුළුවන් සයන්ස් මොනවද කියලා. ඔයාට සේෆ් එක ෆීල් වෙනවා. ඒ කියන්නේ ආරක්ෂිත බවක් ඔයාට දැනෙනවා. money, work, life stable. ඔයාගේ ජීවිතේ වැඩ, සල්ලි, ලයිෆ් ස්ටයිල් එක මේ හැමදේම ස්ථාවරයි කියලා ඔයාට දැනෙනවා. ඒ වගේම ඔයාට unnecessary fear එකක්, ඒ කියන්නේ බයක් දැනෙන්නේ නැහැ. ඔයාගේ මනස හරිම ශක්තිමත්, ඔයාගේ බොඩි එක හරිම ශක්තිමත්. මෙන්න මේ චක්‍ර එක බැලන්ස් වෙලා තියෙනවා. ඉතින් මේ චක්‍ර එක බ්ලොක් වෙලා නම් ඔයා ඕවර්තින්ක් කරනවා. money issues එනවා. කිසිම හේතුවක් නැතුව බයක් ඔයාට දැනෙනවා. ඔයාට නිකන් හැමදේම නැති වුණා වගේ දැනෙනවා. මිනිස්සුන්ට ඕනියට වැඩිය ඔයා ඇටච් වෙලා වගේ දැනෙනවා. ඉතින් ඔන්න ඔයා ඕනියට වැඩිය කාට හරි ඇටච් වෙනවා නම් ඔයා හීල් කරන්න ඕනි මේ රූට් චක්‍ර එක තමයි ඉස්සෙල්ලම. healing tips මොනවාද? ඔයාට පුළුවන් walking barefoot, grounding කියලා අපි කියන්නේ grounding කරන්න පුළුවන්. ඔයාට රතු පාට ආහාරයට ගන්න පුළුවන්. beetroot, apple වගේ දේවල් affirmations පාවිච්චි කරන්න පුළුවන්. sitting meditation පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු sacral chakra එක ගැන. ස්වදිස්ථාන කියලා අපි කියනවා. location එක lower stomach. බඩට චුට්ටක් යටින්. පාට orange තැඹිලි. එලිමන්ට් එක water. main energies තමයි emotions, creativity, relationships and sensuality. ඔයාගේ feelings, sexual energy, creativity, feminine energy මේවා ගොඩක්ම බලපාන්නේ මෙන්න මේ චක්‍ර එකට. මේකට තමයි මේ දේවල් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේ චක්‍ර එක බැලන්ස් නම් ඔයාට හරිම ක්‍රියේටිව් අයිඩියාස් එනවා. ඔයාගේ හැඟීම් වල හරි ස්ථිරත්වයක් තියෙනවා. ඒ වගේම ඔයාට හොඳ healthy relationships ඔයාගේ ජීවිතේට එනවා. මේක බ්ලොක් වෙලා නම් තියෙන්නේ ඔයාගේ mood එක කිසිම හේතුවක් නැතුව සැරින් සැරේ වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ body එක ගැනවත් ඔයා ගැනවත් කිසිම confidence එකක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ creativity එක බ්ලොක් වෙලා වගේ තියෙන්න පුළුවන්. toxic relationships ඔයාගේ ජීවිතේට නිතර එනවා. ඔයා ඒවා ගැන මේ love ගැන overthink කරනවා. ඒව තමයි මේ sacral chakra එක බ්ලොක් කරලා තියෙනවා නම් තියෙන signs. heal වෙන්නේ කොහොමද? ඔයාට පුළුවන් feminine කෙනෙක් නම් විශේෂයෙන් dancing practice කරන්න. ඒ වගේම water alignment meditation කරන්නත් පුළුවන්. orange color foods ඔයාගේ ආහාරයට ගන්නත් පුළුවන්. affirmations පාවිච්චි කරන්නත් පුළුවන්. I allow myself to feel and create වගේ affirmations පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ චක්‍ර එක solar plexus මණිපුර කියලා අපි කියනවා. location එක stomach area එක, navel to stomach area එක. color එක දීලා තියෙන yellow කහ පාට. element එක fire. main energies තමයි confidence, personal power, strength, discipline, ego. මේ චක්‍ර එකෙන් ඔයාගේ self worth එක, ඔයාගේ වටිනාකම create වෙනවා. ඔයාගේ life එකේ control එක මේක තමයි. මේක balance නම් ඔයාට ඔයා ගැන ලොකු confidence එකක් තියෙනවා. තැනකට ගිහිල්ලා ඔයා කතා කරන්න බය වෙන්නේ නැහැ. ඔයාගෙන් leadership energies තියෙනවා. ඒ වගේම ඔයාගාව හොඳ positive discipline තියෙනවා. මේක block වෙලා නම් ඔයාට confidence එක අඩුයි. ඔයාට මොකක් හරි දෙයක් වුණාම ඔයා overreact කරන්න යනවා. ඔයා හිතනවා ඔයා දුර්වල කෙනෙක් කියලා. අර කාට හරි ඔයාව රිද්දන්න හරි ලේසි. මොකද එයාලගේ වචන එකටත් ඔයාට ඕනියට වැඩිය රිද්දනවා. heal වෙන්න පුළුවන් ඔයාට work out කරන්න. fire energy work out කරන්න. yellow foods ආහාරයට ගන්න පුළුවන්. affirmations වලින් මේක ගොඩක් balance ගන්න පුළුවන්. ඒ වගේම sunlight එකටත් පුළුවන්. ඊගාවට heart chakra. location එක chest පපුව. color එක green. element එක air. main energies තමයි love, compassion, forgiveness and self love. ඔයාගේ love energy එකේ center එක තමයි මේ heart chakra එක කියලා කියන්නේ. twin flame feelings, emotional healings, past hurt release මේ දේවල් යන්නේ මේ heart chakra එක තුලින්. ඉතින් මේ heart chakra එක balance නම් ඔයාට deep love හරිම ගැඹුරින් ආදරය ලැබෙනවා.
ඔයාගේ අභ්‍යන්තර සාමය ඔයාට හම්බෙනවා. Compassion for others, healthy boundaries, මේ දේවල් ලැබෙනවා. ඒත් මේ heart chakra එක block වෙලා නම් ඔයාට heart break pain එකක් දැනෙන්න පුළුවන්. ඔයාව අනිතට ඕනිවට වැඩි කරන්න යනවා. ඒත් ඔයාට අනිත් පැත්තට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඔයාට trust issues එන්න පුළුවන්. ඒ කියන්නේ මොකද විශ්වාස කරන්න බෑ. නිකන් ඕනට වැඩි දේවල් කරලා තවත් දෙයක් ලැබෙන්නේ නැතුනම ඔයාට හිස් බවක් දැනෙන්න පුළුවන්. මම මොකටද මෙහෙම කරන්නේ? අර ඔයාගේ තියෙන හොඳ qualities උත් නැති වෙලා යනවා. එතකොට මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැනේ. healing tips තමයි nature walks. මේ ස්වභාව ධර්මයේ ඇවිදින්න යන්න මනස රිලැක්ස් කරගන්න. heart opening yoga කරන්න. ඒ වගේම green foods ආහාරයට ගන්න. පස්වෙනි එක throat chakra. විසුද්ධ කියලා අපි කියනවා. location එක throat. color එක blue, element එක earth or space. main energy එක තමයි truth, communication, authenticity, expressions. ඔයාගේ ඇත්ත ස්වභාවය. ඔයාට හිතන දේ හරියටම ඔයා එක්ස්ප්‍රස් කරන්නේ මෙන්න මේ චක්‍ර එක තුලින්. ඉතින් මේ චක්‍ර එක බැලන්ස් වෙලා නම් ඔයාට හොඳ ක්ලියර් කමියුනිකේෂන් එකක් තියෙනවා. ඔයාට ඕනි තැනක ගිහලා කතා කරන්න බය නැහැ. ඒ වගේම ඔයා කතා කරන දේවල් මිනිස්සු පිළිගන්නවා වගේම ඔයාට රෙස්පෙක්ට් කරනවා. මේ චක්‍ර එක බැලන්ස් නම්. නිකන් ඔයා කියන දේවල් අනේ ඔය කියන්නේ බොරු එහෙම කියලා අහක දාන්නේ. ඔයා කියන කතාව එයාලා පිළිගන්නවා වගේම ඒ කතාවට ගරු කරනවා. ඉතින් මේක බ්ලොක් වෙලා නම් ඔයා කතා කරන්න පොඩි බයකමක් තියෙන්න පුළුවන්. ඔයා දෙයක් කිව්වම මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඔයා එතකොට ඕවර් එක්ස්ප්ලේනින්. ඔයාට ඕනි වැඩි ඒ දේ තේරුම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මිස් අන්ඩර්ස්ටෑන්ඩින් ඇති වෙන්නත් පුළුවන්. හීල් වෙන්න ඔයාට සිංගින් ප්‍රැක්ටිස් ගන්න පුළුවන්. ඩ්‍රින්කින් warm water. රස්නේ වතුර පානය කරන්න පුළුවන්. ඇෆර්මේෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. බ්ලූ කලර් විෂුවලයිසේෂන් කරන්න පුළුවන්. ඇෆර්මේෂන්ස් වලට my voice is my power. මගේ කටහඬ තමයි මගේ ශක්තිය. ඒ වගේ ඇෆර්මේෂන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. 6 වෙනි එක third eye chakra. අච්නා කියලා අපි කියනවා. location එක eyebrows දෙක මැද මේ නලල මැද වගේ. color එක indigo, element එක light. main energies තමයි intuition, spiritual vision වගේ දේවල්. ඔයාගේ life purpose එක, sixth sense එක, dreams මේවා මේ third eye energy balance වෙලා නම් ඔයාට strong intuition එකක් තියෙනවා. ඔයාට කවුරු හරි බොරුවක් කිව්වත් ඒ බොරුව ඇත්තට තියෙන ඇත්ත ඔයාට දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට හොඳ අධ්‍යාත්මික දියුණුවක් ලැබෙනවා. සිහින වලින් ඔයාට විවිධ ඔයාට හොඳක් වෙන දේවල් පේනවා. ඔයා කනෙක්ට් වෙලා ඉන්නවා මේ යුනිවර්ස් එකට. ඉතින් මේක බ්ලොක් වෙලා නම් ඔයා ඕවර්තින්ක් කරනවා. ඔයාට ඔයා ගැනම විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ අනාගතය ගැන බයක් ඇති වෙන්න පුළුවන්. ස්පිරිචුවල් ක්ලැරිටි එකක් නැති වෙන්න පුළුවන්. මේක වර්ධනය කරන්න ඔයාට මෙඩිටේෂන් පාවිච්චි ගන්න පුළුවන්. ඇෆර්මේෂන්ස් පාවිච්චි ගන්න පුළුවන්. ඒ වගේම කැන්ඩල් ගේසින් කරන්නත් පුළුවන්. 7 වෙනි දේ තමයි ක්‍රෝන් චක්‍රා. සහස්‍රාර කියලා අපි කියනවා. location එක top of the head. හිස් මුදුන. color එක violet or white. element එක pure consciousness. main energies තමයි ඔයා spiritual connection එකක් තියෙනවා. divine wisdom එක ඔයාට තියෙනවා. soul purpose එක ඔයා දන්නවා. universe energy connect වෙන්නේ මෙන්න මේ chakra එක balance වුණාම. දැන් balance නම් කොහොමද අපි හඳුනගන්නේ? ඔයාට calm mind එකක් තියෙනවා. ඔයාට මේ ස්පිරිචුවල් දේවල් ගැන හොයන්න දැනගන්න ලොකු උවමනාවක් ඇති වෙනවා. ඔයාට දැනෙනවා ඔයා මේ යුනිවර්ස් එකට කනෙක්ට් වෙලා ඉන්නේ කියලා. ඔයා නොදන්න දෙයක් ගැන ඔයාට බය හිතෙන්නේ. මොකද ඔයා හැම වෙලාවෙම දන්නවා ඔයා ගයිඩ් වෙනවා. ඔයාට මුහුණ දෙන්න පුළුවන් කියන දේ ඔයා දන්නවා. බ්ලොක් වෙලා නම් ඔයාට හැමදේම නැති වුණා වගේ දැනෙන්න පුළුවන්. ඔයා මේ ලෝකෙට ආවේයි මම මේ ලෝකෙට ඇවිල්ලා තියන්නේ කියලා අර පර්පස් එක තේරෙන්නේ නැහැ. ડિප්‍රෙෂන් ගතියක් ඇති වෙන්න පුළුවන්. තමන්ට තමන්වම නැති වෙලා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. ඉතින් මේකට හොඳම දේ තමයි හිල් කරන සයිලන්ස් මෙඩිටේෂන්. affirmations පාවිච්චි කරන්නත් පුළුවන්. violet or white color visualization කරන්නත් පුළුවන්. අපි මේ chakras heal කරන්න effort එකක් දෙන්නම ඕනිද? auto heal වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අපි බැලුවොත් මේ chakra energy එක natural heal වෙනවා. ඒත් 100% balance වෙන්න නම් අපේ හිත පුරුදු හැඟීම් తీරන මේ හැම දෙයක්ම එකට කම්බයින් වෙන්න ඕනි. auto heal වෙන්නේ කොහොමද? ඔයාලගේ body එකත් mind එකත් natural healing power එකක් තියෙනවා. උදාහරණයක් විදිහට sleep, nature, breathing, emotional release, time passing after heartbreaks මේවා chakra energy ටික heal කරනවා. හැබැයි ඒක හරිම slow natural way එකෙන් තමයි heal වෙන්නේ.
balance එක completely zero වෙන්නේ නැහැ. energy always trying to fix itself. එයා හැම වෙලම try කරනවා fix කරන්න ඒත් zero වෙන්නේ නැහැ. ඒත් චක්‍රා self healing නැති වුනහම block වෙනවා. ඉතින් මෙයාලා මේ naturally heal කරන්න හැදුවට ඔයා නිතරම overthink කරනවා නම් past traumas ගැන heart breaks ගැන හිතනවා නම් negative environment එකක ඉන්නවා නම් නැවත වෙද්දි මේ auto healing තව තවත් slow down වෙනවා. හැබැයි human chakras expect conscious healing. ඔයා හැබැයි මෙම natural heal වෙනකොට ඔයා yoga කරලා meditation කරලා emotional awareness එකක් හදාගෙන forgiveness කරලා මේ energy flow එක speed up කළොත් ඔයාට පුළුවන් මේක balance කරන්න. auto healing හැම වෙලේම basic slow වගේම natural. හැබැයි conscious healing කියන එක deep fast වගේම long term. ඉතින් quantum level explanation එකක් මම දුන්නොත් චක්‍ර කියන්නේ energy points වලට. මේ energy එක අපි හැම වෙලාවෙම balance කරගන්න උත්සාහ කරන්න ඕනි. ඒත් ඔයාගේ මනසේ තියෙන සමහර patterns නිසා මේවා block වෙනවා. ඔයා හිතන විදිය වෙනස් කරන්න ඔයාටම තමයි පුළුවන්. So mind doesn't change. ඔයාගේ mind එක වෙනස් කරගත්තේ නැත්නම් චක්‍ර full balance වෙන්නේ නැහැ. හැබැයි ඔයා එහෙම කළොත් ඒ කියන්නේ ඔයාගේ mind එක change කරගත්තොත් චක්‍ර full balance කරගන්න පුළුවන්. ඉතින් මේ process එක හරිම ලොකුයි. ඒත් අපිට උවමනාවක් තියෙනවා නම් අපිට යම් තාක් දුරට හරි මේ චක්‍රාස් balance කරගන්න පුළුවන්.